ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. අදත් මම ගෙනාවේ තවත් එක VPN series එකේ වීඩියෝ එකක්. ඉතින් VPN series එක ගැන ගොත්තේ මම මේනෝට වීඩියෝ ගොඩක් ගෙනලා තියෙනවා. ඉතින් ඔයාලට මතකයි සමහරවිට මම හැම වීඩියෝ එකක වගේම කියලා තියෙනවා ඔයාලා හරියම සර්වර් එකක් ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ VPN හරියට වැඩ කරන්න. ඉතින් මම ඒවට ගොඩක් වෙලාවට එක්ක Telegram channel එකට ගිහිල්ලා නැත්නම් ඒ වගේ එකකින් මොකක් හරි කරලා මේ සර්වර් එකක් හොයාගන්න කියලා කියලාද නැත්නම් එක එක links දාලා ඇති. ඉතින් අද මං කැරක් ඉද්දි මට හම්බුණා සයිට් එකක්. හරිද? ඒකත් අහම්බෙන් වගේ දැක්කේ. මොකද කමෙන්ට් එක දුතුකාගේ තිබිලා මේ සයිට් එකේ ඔයාලට සර්වර්ස් දෙනවා. ඒ කියන්නේ සර්වර්ස් අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මං කලින් කියලා තියෙ SSH Ocean වගේ සර්වර්ස් දෙන සයිට් තියෙනවා කියලා. ඒවට වැඩිය මේකේ ටිකක් ෆාස්ට් වෙයි වුණා තේරුණා. ඒ කියන්නේ මේකේ ඔයාලට තියෙනවා මං සයිට් එකේ link එක දාලා තියන්නම් පින් කමෙන්ට් එකේ. ඒ වගේම ඔයාලට SNI එකත් අහපු ඕන නම් ඩයලොග් ලගේ SNI එකත් මං දාලා තියන්නම්. ඒකත් දාලා ඩයලොග් zoom එකේ ඒකත් දාලා තියන්න. මේ දෙකම දාලා තියන්න. ඔයාලට මෙතන පේනවා. මෙතන තියෙන Trojan VPN කියලා. ඒකත් අර VMS VLS වගේ V2 තව මොකක් හරියක් තමයි Trojan කියන්නේ. ඒකත් අපිට use කරන්න පුළුවන් ඩයලොග් වලට. තව උදේ VPS හදාගන්න තියෙනවා. මං ගැන එච්චර දන්නේ නැහැ. මං ගැන හුඩක් හොයලා ඒක හදන්න පුළුවන්ද කියලා try කරලා ඔයාලට ඒකනත් VPN එකක් ගේන්නම්. අය free RDP කියලා තියෙනවා. මෙතන Squid proxy කියලා තියෙනවා. find SNA කියලා තියෙනවා. මම මේකවත් check කරලා නෑ. හරිද? මම මේ සයිට් එකේ link එක ඔයාලට දාලා තියන්නම්. ඔයාලා ගිහිල්ලා මේක හදාගන්න. ඉතින් මම මේකේ ඔයාලට හදපු එකක් ගැන කිව්වොත් එහෙනම් මම මේකේ Trojan එකක් හැදුවා. හරිද? ඒ කියන්නේ Trojan එකක් හැදුවා. ඒක ගැන කිව්වොත් එහෙනම් ඒක මේ මාර විදියට නියමෙටම වැඩ. මේ Trojan එක තමයි මම දැන් use කරන්න ඔයාලට පේනවා. ඉතින් මේ පින්නත් ආව ගානට ඒක වැඩ. හරිද? ඉතින් මේ විදිහට ඔයාලට හදාගෙන use කරන්න පුළුවන්. මේ dialog zoom එකට ගහලා තියෙන්නේ. ඉතින් මේ හදන විදිය කිව්වොත් එහෙම මෙතන Trojan VPN කියන දැන් මේ සයිට් එකට ගියාම ඔහොම තියෙනවා Trojan VPN කියලා. එතන ටච් කරාම ඔයාලා යනවා එතෙන්. ඊට පස්සේ normal විදියට මෙතන Holy Trojan කියලා තියෙනවා. Holy VPN කියලා තියෙනවා. මං try කළේ මේ යට තියෙන එක. මේ යට තියෙන Holy Trojan කියන එක. ඒකට ගියාම ඔයාලට normal විදියට මෙතන server එක select කරගෙන ඊට පස්සේ captcha එක fill කරගෙන හදාගන්න තියෙන්නේ. ඉතින් තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම මේක ගැන හරියටම තව වීඩියෝ එකක් ගේන්න. ඒ කියන්නේ මේක VPS හදනත් එක්කම ඉතින් මේකේ සර්වර්ස් ගන්න පුළුවන්. මම මේ දැක්ක ගමන්ම ගෙනා වීඩියෝ එක. අපි ලා වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා තියන්න. මම උත්තරයක් දෙන්නම්. දන්න දෙයක් නම් අපි ලා වීඩියෝ එකේ හම්බෙමු.